ආයිබන් අදත් ඇවිල්ලා ඉන්න ඔයාලා බොහොම ආදරය කරන චරිතයක් පහුගිය සතියේ ලොකු බෝම්බයක් එහෙම ගහලා ඇවිල්ලා ඉන්නේ ලොකු කතා කියන්නේ නැතුව නම කියපු ගමන් දැන් දන්නවා කුමුදුනි බණ්ඩාර කොහමද කුමුදුනි ආයිබන් ගැව බෝම්බයක් නේ බෝම්බයක් අර තමයි කියන්න වෙන්නේ අර ගැහුවට මේ මෙච්චර වදී කියලා හිතුවේ නෑ ගානකල දරන් ගියා මෙච්චර ගායි කියලා දරන් ඔව් ඒ වගේ තමයි කොහොමද මේ නන්දා මාලිනී ගැන කරපු ප්‍රකාශය මම විශ්වාස කරනවා ඔයා ඒක නන්දා මාලිනීට කරපු පුද්ගලික අපහාසයක් නෙවෙයි ඒක මතය සම්බන්ධ කතාවක් හැබැයි මේක ගොඩක් අය අරන් තියෙන්නේ මේ නන්දා මාලිනීට කරපු පුද්ගලික විවේචනයක් විදිහට ඔව් නෑ මම කිසිම වෙලාවකදී අභීත එතුමියගේ පෞල් පසුබිම ගැනවත් එතුමියගේ දේවල් ගැන මම කතා කරේ නෑ මම මගේ ඒ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ සංගීතයෙන් කොහොමද සමාජයට වෙන බලපෑම. මොකද මම පටන් ගන්නකොට කොහොනේ ඒක පොසිටිව්ලි අපි ගත්ත හැටි. පොසිටිව් බලපෑම කොහොමද තිබේ උදා වුණා ඔය හිරු උදාන ගියන් වගේ ගීත අහලා පාසලෙන් මග දකින්න හොඳම දරුවා මමයි කියලා. ඉතින් ඒ වගේ පොසිටිව් තියෙන දේ ඒ බහලා කැම්පස් එකට ගියාට පස්සේ මේ Tamanට ලැබිලා තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න එක වෙනුවට ළමයින්ගේ ඔළුවට දාපු කියලා. ඒතර කැම්පස් යන ළමයෙක් වුණත් අපේ රටේ තියෙන මේවත් කනුව ඒගොල්ලෝ අර විකෘති නොවිච්ච මනසවල තියෙන ළමයිනේ බ්‍රේන් වොෂ් කරන්න පාවිච්චි කරපු එකේ මං හිත නන්දා මාලිනී මහත්මිය පවා පාවිච්චි වුණා. එතුමිය ගායිකාවක් විදිහට එයා කරන්නේ නැති ඒක හොඳ කියන්නේ ඉතාමත්ම සද්භාවයෙන් එතුමිය ක්‍රියා කරන්න ඇති. ඒ වෙලාවේ. ඔව් ඒ වෙලාවේදී එතුමිය උනත් හිතන්නේ තමුන් කරන දේ මේ හොඳ දෙයක් මේක රටේ වෙනස් කරන්න අවශ්‍ය දෙයක් එහෙම කියලා එතුමිය කරන්න ඇති. ඉතින් නමුත් ඒකෙන් වැරදි මේ ප්‍රතිඵල ලැබිච්ච එක ඒ වගේම සමහර අය මම දැක්කා එතනදී එතුමියට නෙමෙයි උතන ඇත්තටම නියම මේ බ්ලේම් එක එන්න ඕන සුනිල් ආරියරත්න මහාචාර්යතුමාට කියලා කට්ටිය කියලා තිබ්බා. මම ඒ කිසිම කෙනෙකුට වෛර කියන්නේ එහෙම චෝදනා කරනවා නෙමෙයි. මම දැක්කම සුනිල් ආරියරත්න මහත්මයාත් සෑහෙන්න ලස්සන ගීත පදවැල් ලියලා තිබුණා. එතකොට රේඛාව වගේ චිත්‍රපටි හදලා මම හිත රෙකෝඩ් තිබු චිත්‍රපටියන් ඒ වගේ සුන්දර වැඩ කරන්න හැකියාව තියෙන අය මේගොල්ලෝ. මම දකින්නේ ඒ සුන්දර හැකියාවල් තියෙන සුන්දර විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. දැන් මම හරිම ආසයි මේ නන්දා මාලිනී මහත්මියගේ ගීත තියෙන කුරුටු කෑගී පොතේ වගේ දේවල් මම පුඩි කාලේ ඉඳන් කියපු ගීත. තරුණින්දර මහරත් ජේපී ගීතයක් මම පස්තම දැනගත්තේ. හැබැයි ඒක කියනකොට මට පස්සේ හිතුණා දැන් ඒ කියන්නේ විප්ලවවාදී කැලේ ඉන්න කෙනෙක් තමන්ගේ පෙම්වතාට කියන ගීතයක් කියලා මට හිතුණා දැන් මගේ අප්පච්චි කැලේ නිදා ගන්නකොට ජේවිපී එකට බය මගේ අම්මට තෝ මෙතෙන්ට ඇති කියලා. ඉතින් ඔව් ඉතින් ඒක දෙපැත්තක් තියෙනවා හොතන. ඒ කියන්නේ කවුද වික්ටිම් තමන් වික්ටිම් කියලා හිතාගෙන අනිත් අය නරකයි. තමන්ව දඩයන් කරන් ඉන්නේ කියන මානසිකත්වයේ තියාගෙන ඉන්න තාක්කල් ওই විදිහට තමයි හිතන්නේ. අපි තමන්ගේ පැත්ත විතරයි හිතන්නේ. හරිද? ඕක මේ වෙලාවට මේක ඔයා කරලා මේ බෝම්බ ගෙහුවේ මමයි චාමරයි දෙන්න මාස ගානක් තිස්සේ ඔය ගැන කතා කරලා ඉඳලා ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා හිතාගෙන ඉඳලා හැබැයි ඊට පස්සේ සතියේ තමයි අපි දෙන්න කරේ මම දැන් ඊයේ පබ්ලිෂ් කරේ එක මේ ඔය මාතෘකාව කතා කරන්න ඕනම කියලා. හැබැයි වෙලාවට අපි පිටට එන්න කලින් ඔයාගේ පිටට වැදුනා මට ඊට වඩා අහන්න ඕන තමයි දරුණු ප්‍රහාරයක් එල්ල වුණා මේ සාකච්ඡාව එළියට ආවත් එක්කම. සාකච්ඡාව තාම බැලුවේ නැත්තම් කුමුදුනි බණ්ඩාර කියන channel එකේ තියෙන්නේ. ගිහිල්ලා බලලා channel එක subscribe කරන්න නේද? ඔව් subscribe කරලා like කරලා share කරලා තව අයටත් කියලා බන්නවන්න ඕන. බන්නවන්න ඕන. බැන්නාම තමයි අපිට පොඩක් දැනෙන්නේ. හරි මේ අපි මේක ගොඩක් තැන්වලදී කතා කරලා තිබ්බා. හැබැයි මේක මම මේ සතිය පුරාම දැක්කා ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක වෛරල් වීමත් එක්ක ඒක පේජ් වල කපලා ගහලා තිබ්බා. ඒ ගැන වෙනම කන්ටෙන්ට්ස් ලියලා තිබ්බා. අපි ගියොතර හැලි ලියනවා කියලා ඒ හැලි ලියලා තිබ්බා. කමෙන්ට්ස් බර ගානක් ඇවිත් තිබ්බා. ඒ ප්‍රෝග්‍රෑම් එකත් මම ඊට පස්සේ බලලා කමෙන්ට්ස් උත් බැලුවා. හරි ලස්සනයි වැඩෙත් මේ ඒ හරහා එල්ල වෙච්ච මේ දරුණු ගනේ කුමුදුනි බණ්ඩාර කියන චරිතයට එල්ල වෙච්ච අපහාස කාන්තාවක් වීම නිසා. ඔව්. කොහොමද ඒක? මෙහෙමද මං දැන් ඕක දැන් ටෙම්පරාදු වෙලා ඉන්නේ මට දැන් ඕක ගානක් නෑ. මෙහෙමයි. ඕකට දැන් නැත්තම් තමයි උළු. ඔව් දැන් මෙහෙම මම දැන් ඒක දකින්නේ ඒකේ පොසිටිව් සයිඩ් එක. ඒ කියන්නේ මේ බයිනවා කියන අර no one kicks a dead dog කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ තමුන්ට රිදිච්ච නිසානේ මර ගහන්නේ. ඒක නිසා මම ඒක දකින්න පොසිටිව් පැත්තට. එතකොට දැන් මම උතනදී කියන්න ඕන ප්‍රධානම දේ අර එක පේජස් වල කපලා ගහපු අය මම සතුටු වෙනවා ඒගොල්ලන්ට views වැඩි කරගෙන ඒගොල්ලන්ට ඩොලර් කීයක් හරි හම්බ කරගන්න මම දායක වුණ එක ගැන. පැහැදිලි. හරිම හොඳයි. මම ඒ හින්දා මට ඒ ගැන මට තියෙන සතුටක් ඒ වගේම මම යෝජනා කරන ඇත්තට හැමෝගෙම මම ඉල්ලා සිටිනවා හරියට මම දෙන්න හදන මැසේජ් එක ගන්න කියලා. නන්දා මාලිනී කියන්නේ මම අදටත් ගරු කරන එතුමියට. එතුමියගේ ගීත වලට මම අදටත් කැමතියි. නමුත් මම අර පවන කියන ඒ ගීත වලට මම කැමති නැහැ. මම එකක් මතක් කරන්නම් මේ අපිට ඔයා
අහලා ඇතිනේ අර යද්මින් බෙද විලංගුලා ගීතේ ඒක හරිම නෙගටිව් වයිබ් එකක් තියෙන එක. හරිම නිකන් අර පීඩිත, හරි දරා ගන්න අමාරු, හරි දුක්ඛිත ගීතයක්. ඒකේ එක තැනක තියෙනවා පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනෙයින් කියලා. ඔබ කියන්නේ ඒක ඇත්තටම පන්ති වෛරයත් එක්කම ඒක කොයිතරම් මුග්ධ ප්‍රකාශයක් දේ ගීතේ. ඒකත් මන් දන්නේ මහාචාර්ය සුනිල් ආරියත් ලියපු ගීතයක්ද කියලා. ඉහළ පාසල් වල ඉන්නේ අමනෙයින්ද? පන්දු කෙලින අතර කියන්නේ මම හිතනවා ඕනම පොන්චි ඉස්කෝලේකදී ධම්ම සෙල්ලම් කරනවනේ. ඔව් දැන් ඔතන පන්දු කෙලිනගේ මම හිතන ඔතන කියන්නේ ඔය බිග් මැච් ගැන වෙන්න ඇති. ප්‍රධාන පාසල් වල තියෙන බිග් මැච් ඔව ගැන. අපි කැමති නැද්ද ඉහළ පාසලකට යන්න? මම කැමති. අපි ශිෂ්‍යත්ව විභාගයේ වගේ අපි ඉහළ පාසල් වලට අපි ගියා. ඒකට දැන් ඒ වගේ පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනයින්. ඉතින් ඒ දරුවෝ පව් නැද්ද? ඉහළ පවුලක ඉපදිච්ච නිසා අපි විශ්වාස කරනවානේ කර්මය තමුන්ගේ පෙරපින් නැති බව නිසා තමයි. ඉහළ විතරක් නෙමෙයි ශිෂ්‍යත්ව සමත් ඕනම දරුවෙකුට දැන් ඔයා ගත්තොත් බිබිලේ ඉඳන් මමත් එහෙමයි. ඔව්. එතකොට රෝයල්ගේ 5 වසරෙන් එහා 6 වසරට එන ළමයි ගත්තොත් එහෙම ඈත ගම්වල ඉන්න දුප්පත් දරුවෝ වෙනවා. දුප්පත් ළමයි. ඔව්. මධ්‍ය විද්‍යාලවල 6 වසරට එන කට්ටිය බැලුවොත් එහෙම ශිෂ්‍යත්ව පාස් වෙන හැම ළමයෙක්ම. එතකොට ඉහළ පවුල් වල පමණක් නෙමෙයි නිදහස් අධ්‍යාපන හරහා ඒක හැම පවුලකටම ලැබුණා. ඒ විතරක් නෙමෙයි දුප්පත් පාසල් පොඩි පාසල් වලත් හොඳට දක්ෂ ළමයින්ව ගත්ත පාසල් වල. මට මතක විදිහට චමින්ද වාස් පවා වත්තල සෙන්ට් ඇන්ස් කොහෙද ඉගෙන ගන්නකොට සෙන්ට් ජෝසප් එකට ගත්තා. ඉතින් ඒ වගේ අයිඩෙන්ටිෆයි කරලා මම හිතන්නේ දැනට උනත් ඔය මේ මම හිතනවා ඔය අපි මේක දෙන්න ඕන මේ හෂන් තිලකරත්න මහත්මයාගේ අප්සාරි තිලකරත්න මහත්මියම අර මොනරාගලෙන් ගෑල්ල මේ කොහාගෙන ආවේ අප්සාරි අකගෙන ආවේ මේ කවුද චමුදි ප්‍රබෝධා. ඔව් අන්න ඒ වගේ ඒවා ඒ යාපනයෙන් හොයාගත්තා. ඒ වගේ අර නෙට් බෝල් වලට යාපනයෙන් හොයාගත්ත මේ ළඟදිත් අර උසගල් කෙනෙක් හොයාගෙන තිබ්බා. අන්න ඒ වගේ අවස්ථාවල් දෙනවා. ඒ වගේ ඒව ලැබෙන්නේ අපේ වගේ සාමාන්‍ය පන්ති වල ළමයින්ට. ඉතින් එහෙම තියෙදි අර වගේ මම ඇත්තටම පන්ති වෛරය දකින්න එක දෙයක් තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට හැමදාම මඩ ගන්නවනේ. එතුමාගේ පෙරපින් නැති බව. කොහෙන් හරි කියනවා. අනිවාර්යයෙන්. එතුමාගේ පෙරපින් තියෙන නිසා තමයි එතුමා ඉහළ පවුලක ඉපදුනේ. එතුමා උසට ඉපදුනේ. එතුමා සුද්දට ඉපදුනේ. එතුමා ප්‍රසන්න රූපයක් ඇති ඉපදුනේ. ඉතින් අපි ඒවට ඉරිසියා කරන්න ඕනේ නැහැ. ඉතින් මම කියන්නේ අපිට රූපේ වගේ දේවල් හදාගන්න බෑ. නමුත් අපිට පුළුවන් සමාජ තලයේ හදාගන්න පුළුවන්. අපිට අධ්‍යාපනය හදාගන්න පුළුවන් දේවල්. අපිට පුළුවන් අපේ දක්ෂතාවයන් අනුව අපිට ඉහළ මට්ටමට නගින්න පුළුවන්. මම කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ උපත නිසා, තමන්ගේ පහළ මට්ටමක පවුලක ඉපදුන නිසා, දුෂ්කර පළාතක ඉපදුන නිසා හෝ තමන්ව වික්ටිම් කෙනෙක් විදිහට දැකලා තමන් හැමදාම පීඩිතෙක්. අනේ අර තියෙන කෙනෙකුට ඉරිසියා කර ඉන්නවා නම් තමන් තමුන්ව පල්ලෙහාට දාගන්න ආපිට. තමන්ගේ හැකියාව ප්‍රයෝජනෙට නොගෙන තමුන්ව තමයි විශ්වාස කරන්නේ. මොකද මම කියන මට තියෙන හැකියාව මම විශ්වාස කරනවා. ඒකට මම යමක් ඇචීව් කරගත්තා නම් මම ඒකද මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මම. ඒකට මගේ පියා අතරම මගේ පෙන්නවා. ඒ වගේ දැන් ඔය ඉංග්‍රීසි කතා කරන අයට ඉරිසියා කරන අයට මම හිතන්නේ එහෙම ඒ මානසිකත්වය නැති වුණා මාලිමාවේ අද හොඳට ඉංග්‍රීසි කතා කරනවා. හැබැයි මේකේ තව අහන්න ඕන කාරණා තමයි දැන් මේ දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙනකොට දැන් ඔයාට ඒක දරා ගන්න පුළුවන් කුඹු. ඔයාට දැන් පුරුදුයි. හැබැයි මේ වගේ ආందోලනාත්මක මාතෘකා කතා කරන්න කැමති කාන්තාවක් මේ ගැන කතා කරපුවාම ඇයට මේ එල්ල වෙන පීඩන නිසා කවුරු හරි කාන්තාවට හිතන්න පුළුවන් මේකට මේව ගැන කතා කරන්න කෙල්ලෙක් වෙලා ඉපදීම කරුමයක් කියලා. කාන්තාවක් වෙලා ඉපදීම කරුමයක් කියලා. මහානි ඒකට මොකද්ද ඔයාට දෙන්න තියෙන උත්තරේ? පළවෙනියෙන්ම මම කියනවනේ මම කාන්තාවක් වෙලා ඉපදීම කරුමයක් විදිහට දකින්නේ නැහැ. මම මගේ කාන්තාවය ගැන මම ආඩම්බරයි. මොකද මවක් වෙන්න පුළුවන් වුණානේ. මගේ දරුවෙක් ඒ මව් පදවිය ලබන්න පුළුවන් කාන්තාවකට. ඒ නිසා අපි ශ්‍රී ලංකාව කියන ගෙදර බුදුන් අම්මා කියලා සලකන රටක්. අපි නැත්තම් වෙයි මව්. ඒක තමයි නමුත් ගෙදර බුදුන් අම්මා කියලා රටේ කාන්තාව දෙන්න පුළුවන් ඉහළම තැනට තියපු රටක් මේක. ඒ හින්දා ලංකාවේ කාන්තාවකෙ මම නම් කරුමයක් විදිහට දකින්නේ නැහැ. නමුත් කරුමෙට වගේ ඉන්න සමහර අය ඒක කරුමයක් කරන්න හදනවා. මං කියන්නේ හැමදාම මෙහෙම කියලා මේ කාන්තාව ආවේ එක්ස්ප්ලොයිට් කරන තැන ගොඩාක් තියෙනවා. විවිධ සූරා කෑම් වලට ලක් වෙනවා, අවස්ථාවල් නොලැබෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මමත් ඒ වල වික්ටිම් වෙලා තියෙන එක අඩු වැඩි වශයෙන්. නමුත් අපි මම ඒක කිසිම විදිහකට මම නිකන් අර මට නෙගටිව් දෙයක් විතර මං ගන්නෙ නැහැ. හැබැයි දැන් ඔතනදී මම නන්දමාලි ගැන කතා කරපු එක කියනවනේ. ඔය වගේ දේවල් ඒ කාලෙත් එතුමියට එල්ල වෙන්න ඇති. එහෙම බැලුවොත් එතුමියත් කාන්තාවක් වීම නිසා දැන් එතුමියත් කතා කරලා තියෙන්නේ එතකොට ආందోලනාත්මක සබ්ජෙක්ට් එකක් ඒ කාලේ. ඒ කාලේ රටේ ලොකු ඉන්සර්ජන්සි එකක් තියෙනකොට කැරල්ලක් යනකොට ඒකට පක්ෂව කතා කිරීම ඒ කාලේ විදිහට ඒක තමයි ඇත්තටම සමාජයට සෑහෙන බලපෑමක් කරපු දෙයක්. ඇය ඒ රිස්ක් එක ගත්තා. ඇය එඩිටර් උනේ නැත්නම් ඇය මෙහෙ එව්වා මොන හරි උනා. ඒ වගේම දැන් මට ඔය සිද්ධිය ගැන කමෙන්ට් කරන අය ගොඩක් අය කියලා තිබ්බේ.
ඇත්ත නන්දමාලිනී මම ගොඩක් දින මට පක්ෂව දාලා තිබුණේ. නන්දමාලිනීව එක මේ එහෙම කරා තමයි එහෙම කළා අන්තිමට එය මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක ඉන්දියාවට ගිහලා උන් බේරුණා. මේ ගීත අහලා කුලප්පුණ තරුණ අය තමයි ජීවිතේ නැති කරගත්තේ කියලා. ඉතින් ඔය චෝදනාවල් අපිට කමෙන්ට් වල ඔයා කිව්වේ කමෙන්ට් වල තිබිච්ච දේවල්. ඒ වගේම මට සමහර පෞද්ගලික පවා කියලා තිබුණා. මේ ඔයා කියපු කතාව ඇත්ත මේක සම්පූර්ණ ඇත්ත. බහුතරයක් මට කියන්නේ මධ්‍යස්ථ පේජස් වල සහ මගේ channel එකේ තියෙන ඔක්කොම ගොඩක් පොසිටිව් දේවල්. කීපයකට ඩෝබිලා ඇවිල්ලා සුපුරුදු විදිහට පහරලා ගිහින් තිබුණා. ඒක තේරුම් නැහැ නේ. ඔය ඒව ගැන කිසිම එකක් නැහැ. මම ඊයේ සිරස නිවුස් එකක් දැක්කා. මේ සම්පූර්ණ වැඩසටහන ගමුදිම මේක බඩ ජාත්‍යන්තරයට යන්න හදන්නේ. මේ බහුජන බලයේ පිරිසක් ගිහිල්ලා ඉන්දියානු මහ කොමසාරිස්තුමා හම්බුණා කියලා. ඔව්. කවද්ද? කොහෙද? කොයි වෙලාවේද? අපි ඊයේ තමයි දැන් අද ප්‍රෝග්‍රෑම් එක. කුමුදුනිගේ නම කියුන්නේ නැහැ හැබැයි. මගේ නම කියුන්නේ නැහැ. නෑ ඒ නිවුස් එකේදී මම දැන් මිලින්ද ගැන කිව්වා, පියල්ලය ගැන කිව්වා, ඉරංග ගැන කිව්වා, අංජන ගැන කිව්වා. මම හිතුවා ඉතින් අනිවාර්යෙන් කුමුදුනිත් යන්න ඇති නැත්තම් මිස් වෙන්නේද කියලා. නෑ මම ගියා. මොකද කිව්වේ? නෑ අපි ඇත්තටම මොකද ඉන්දියාව කියන්නේ අපිට අමතක කරන්න බැරි දෙයක් දේශපාලනයේදී. ඉතින් ඒ වගේම අපි ඉන්න බහුජන බලය කියන්නේ දැනට දේශපාලන ශ්‍රී ලංකේ දේශපාලනයේ සෑහෙන්න බලපෑමක් කරන කොට්ටාශයක්. ඒකට අපි අපේ ස්ථාවරයේ කිව්වා අපි මොන වගේ සංවිධානයක්ද කෙනෙක් ගැන කිව්වා. ඒ වගේම අපි කොහොමද දේශපාලනේ අපි ඉදිරියේ බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා කිව්වා. එතුමා ඇත්තටම ඉතාමත්ම ඒක මේ හොඳ පොසිටිව්ලි ගත්තා. මම හිතන්නේ එතුමා අපි පැයකට තමයි ගියේ. 3 ඉඳන් 4ට හිටියට 6 විතර අපිම තමයි දැන් ඔබතුමාට වෙලාව වෙනකන් බොහොම ස්තුති කියලා අපි අපේ පැත්තෙම තමයි නැවතුනේ. දිගින් දිගටම කතා කරේ. එතුමා දිට්ටාවේ කාලෙදි කොහොමද ලංකාවට උදව් කරේ කියන එක සහ ඒ වගේ ගොඩක් දේවල් ලංකාවේ සහ ඉන්දියාවේ තියෙන සම්බන්ධතාවය ගැන අතීතයේ ඉඳන් තියෙන සම්බන්ධතාවය ගැන ඒ ගැන කතා කරා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව එතුමා කොහොමද සතුටින්ද හිටියේ අසතුටින්ද හිටියේ ඒ ගැන කියන්නේ අපි ඒ ගැන කතා කරේ නැහැ. අපි ඔය කියන්නේ අපිට ඇත්තටම අපිට අවශ්‍ය වුණේ නැහැ එතනට ගිහිල්ලා අපේ රටේ දේවල් කියලා විවේචකයෝ වෙන්න. අපි කතා කර අපි මොකද අපි බහුජන බලයේ ඉන්නේ අපි ඊට වඩා වෙනස් මතවාදී තියෙන අයනේ. ඒකට අපිට එතනට ගිහිල්ලා අපි අර ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනවා වගේ ආණ්ඩුව අරවයි මෙහෙම කියලා අපි එහෙම කතා කරන්න යන්නේ නැහැ. අපේ දේවල් මොනා කරතු විදේශකෙක්නේ. අපිට අමතක කරන්න බෑ. ඉන්දියාව කියන සාධකය අපිට අමතක කරන්න බෑ කිසිම ශ්‍රී ලංකේ දේශපාලනයට ඉතාමත්ම බලපාන දෙයක්. ඒකට අපිට අවශ්‍ය අපි කතා කරන්නේ රට ගැන. අපිට තියෙන රට ගැන විෂන් එකක්. ඒකට අපි එතනදී කතා කරේ ඉදිරියේදී කොහොමද ඉන්දියාවෙන් අපිට ලැබෙන්න තියෙන දේවල් අපිට කොහොමද අපේ ස්වෛරී අපේ තියෙන වැලියුස් ගැන අපි කිව්වා. අපි කියන්නේ අපි විශ්වාස කරනවා අපේ නේබරින් කන්ට්‍රීස් එක්ක හොඳ විවෘත සහ ළඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඒ අතර අපේ රටේ ස්වෛරී භාවය ආරක්ෂා වන පරිදි ඒ ගැන තමයි අපි එම්ෆසයිස් කරේ. රයිට්. මේ වෙලාවේ කතා නොකරන බැරි මාතෘකාවක් නේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එක්සත් ජාතික පක්ෂයත් අපි හා සමානවම මතයක් තමයි කියන්නේ මේක විරුද්ධයි කියන කාරණේ. ඒකට වඩා දැන් රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ බොහොම ලිබරල් රැඩිකල් නායකයෙක් විදිහට හඳුන්වන තැනක් තියෙනවා. ඒක ඉඳන්නේ අපි හඳුන්වන්නේ එහෙමනේ. හරිද? රනිල් වික්‍රමසිංහ විරෝධී උනත් අපි එතුමා ජනාධිපතිත් කරලා හැබැයි එතුමාගේ ඒ කතාව ඇතුළතදී අපි හඳුන්වන්නේ ඌව ලිබරල් රැඩිකල් වගේ ලයින් එකකින්. හැබැයි එතුමා පවා මහානායක හාමුදුරුවෝ යමක් කිව්වොත් හරි සංවේදීව වහුම්කන් දුන්නා. ඔව්. ඊටාත්ම සංවේදීව වහුම්කන් දුන්නා. මම දන්නවා මේ ගංගාරාම විහාරස්ථානයත් එක්ක අතිශය සමීප සම්බන්ධතාවයක් පැවැත්තුවා. වාලුකාරාමය කැලණි පන්සල සේදවත්ත පන්සල ඔක්කොම එක්ක ඊටාත්ම සංඝරත්නයත් එක්ක ඊටාත්ම සමීප සම්බන්ධතාවයක් පැවැත්තුවා සහ බොහොම සංවේදීව සංඝරත්නයට වහුම්කන් දුන්නා. දැන් මේ වෙනකොට සියල්ල අතහැරලා දැන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙලා UN එක කියලා තියෙනවා මේක කරන්න එපා කියලා ජාත්‍යන්තර වෙනසුරුවන්ගේ සංගමය කියලා තියෙනවා ජාත්‍යන්තර නීතිඥයන්ගේ සංගමය කියලා තියෙනවා. හැබැයි මේක ඊටාත්ම මහා ත්‍රාඩ විදියට තමන්ගේ තනි මතයට මේක කරන්න හදනවා. මොකද්ද එක්සත් ජාතික පක්ෂයේ සහ ඔබේ අදහස? එක්සත් ජාතික පක්ෂයේ අදහස මම හිතන්නේ ඒක ඒ පැත්තෙන් කියුණානේ. මම කියන්නේ මගේ අදහස. එකක් මට මෙතනදී මතක් වෙන රජීව් අමරසූරිය මහත්මයා කියපු කතාව. එතුමා කියනවා මේකේ මොකද ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි රිස්ක් එක ගන්නවා කියලා. රිස්ක් එකක් තියෙනවා නම් ඇයි ඒක ගන්නෙ? එතුමා කිව්වේ රිස්ක් එහෙම අවදානමක් තියෙනවා ඒක නොගෙන ඉන්නේ ඒකම තමයි මේක නොකරන්න හේතුව කියලා. මොකද මෙතනදී රජීව් අමරසූරිය මහත්මයාට පෞද්ගලිකව මඩ ගහනවා. අපි බහුජන බලයත් ඒ පිළිබඳව කතා කරා. මොකද අපි පෞද්ගලික එතුමාගේ කියන්නේ මෙතන අපි රජීව් අමරසූරිය කියන පුද්ගලයාට වඩා අපි බැක් කරන්නේ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමේ සභාපතිට. මොකද එතනදී ඔය කියවන අදහස එතුමාගේ පෞද්ගලික අදහස නෙමෙයි.
පෞද්ගල අදහස විතරක් මෙතුම පෞද්ගල අදහසක් ඇති සමස්ත නීතිඥ ප්‍රජාව කියන්නේ අපේ ලංකාවේ තියෙන ලොකුම නීතිඥ සංගමය මේක. ඒ බායකේ අදහස තමයි එතුමා කියන්නේ. එතුමා නොබියව Tamanට මොන මඩ ප්‍රහාර එල්ල වුණත් නොබියව තමන්ගේ තනතුර වෙනුවෙන් තනතුරේ ගෞරවය වෙනුවෙන් තමන්ගේ දරන මතය වෙනුවෙන් පෙනී සිටින් මම ඉතාමත්ම ගරු කරනවා. එතුමාට තරම් මම හිතන පහුගිය සතියේ මටත් වඩා මඩ ගැහුවා එතුමාට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක සම්බන්ධයි කියලා ළඟින් ආශ්‍රය කරනවා කියලා කතාවක් තිබ්බා. එතුමා ඒක පොදු තැනකදී පොඩ ගහිච්ච වෙලාව. රෝෂන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඩීල් එකක් දාලා ප්‍රධාන ඇමතිකම සඳහා කරනවා. ඒ තමන්ගේ හිතලුනේ. ඇත්තටම මම දන්න විදිහට රජීව අමරසූරිය කියන්නේ ඔහුට දේශපාලනයට එන්න ඕන නම් ඕන තරම් අවස්ථාවල් තිබෙනවා. සහ අවශ්‍ය සියලු සුසුකමුත් තියෙනවා. අදාළ කියන්නේ මිල මුදලුත් තියෙනවා. දේශපාලනයෙන් යමක් හම්බ කරන්න පුළුවන් අවශ්‍ය පුද්ගලයෙක් නෙවෙයි රජීව. නෙවෙයි. ඔව්. ඒ කියන්නේ දැන් අසිත නිරීක්ෂණ වගේ කෙනෙක් විවේචනය කරන්නේ මේ O level වලින් D9ක් අරගෙන A level A4ක් අරගෙන රොයල් කොලෙජ් එකේ කොමර්ස් සෙක්ෂන් එකේ පළවෙනියා වෙලා මේ ලෝ කොලෙජ් එකේ අන්තිම විභාගෙනුත් පළවෙනි තැනයි ගෝල්ඩ් මෙඩලිස්ට් ඒවත් අරගෙන දෙස් විදේශ හැම ගොඩාක් මෙවල ඉහළම ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් මැක්සිමම් ලෙවල් එක මැක්සිමම් අනිත් එක මේ ලෝ කෙනෙක් විතර නෙමෙයි සිමා ක්වොලිෆයිඩ් ඒ වගේ ඩබල් ක්වොලිෆයිඩ් කෙනෙක් පාසලේ ඉන්න කල ඔබට දැන් තේරෙනවා ඉතින් රොයල් කොලෙජ් එකට ගියාම රොයල් එකේ කොහොමද තමන්ගේ ක්ලබ් එකක ප්‍රෙසිඩන්ට් කෙනෙක් වුණාම කොහොමද ඉගෙන ගන්න කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් එහෙම වෙලා ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ වගේ ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට වැඩ කරලා සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ඒ හැම අතිම එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටිස් හොඳටම කරලා අධ්‍යාපනයත් හොඳටම කරලා තමන්ට තියෙන දක්ෂතා හොඳටම පෙන්නලා ඒ නිසාම අඩුම වයසකින් බා ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් වෙච්ච කෙනා. ඊට කලින් එයා සෙක්‍රටරි වෙලා ඉඳලා තිනවා. ඉතින් එයා එතන ලබාගෙන තියෙන තමන්ගේ ක්වොලිෆිකේෂන් වලට. ඉතින් ඒ වගේ මෙයාට ඔය ගැන කතා කරද්දී 100% අයිතිය තියෙනවා සහ 100% හැකියාව දක්ෂකම ඔක්කොම තියෙනවා. ඉතින් මේ අර මට හිතෙන්නේ තමන්ට ළඟ අසිතන් රෝෂන්ලා ඉතින් ඒකට රජීව අමරසූරිලා වගේ කට්ටියත් එක්ක අසිතන් රෝෂන්ලා තිබ්බාම නිකන් අර සිප්පි කැරි අර ජනාධිපතිතුමා කියපු සුම්බුන් පාපේ තමයි. අනිවාර්යයෙන්ම. ඔව් දැන් මම මගේ බහුජන බලවේගයකදී අපි කිව්වේ ඉරිසියා කරනවා නම් රජීවට ඉරිසියා කරන ඕන තරම් හේතු තියෙනවා. ඔය පවුල් පසුබිම ඔය තියෙනවා. මම අර කියපු ඒකට මේ ලොකුට අරන් ගියේ කොට කෙනෙකුට නම් රජීව්ගේ උසට හරි ඉරිසියා කරයි කියලා. අන්න ඒකම තමයි ඉතින් මේගොල්ලෝ අරගෙන ගියේ. වැඩිපුර කෙනෙකුට නම් ඔහුගේ ලස්සනට ඉරිසියා කරන්න පුළුවන්. එතකොට සුන්දර බිරිඳක් නැති කෙනෙකුට නම් සුන්දර බිරිඳක් ඉන්න නිසා ඒකට ඉරිසියා කරන්න පුළුවන්. සුන්දර මේ හරි හුරු බුහිටි දරුවෙක් නැති කෙනෙකුට නම් හුරු බුහිටි දරුවට ඉරිසියා කරනවා. ඒ ඒගොල්ලන්ටත් මඩ ගන්න එකනේ. අලුත් මේක ඕක නෙවෙන්නේ. නිසි වයසට කසාද නොබැන්න නම් නිසි වයසට කසාද බැදපු කෙනෙකුට ඉරිසියා කරන්න පුළුවන් නේද? දැන් අලුතෙන්ම ඒක. ඔව්. දැන් මෙහෙම අපි නම් ඇත්තටම පෞද්ගලික ජීවිතේ එහෙම ඇඳා ගන්න කැමති නෑ. නමුත් ඉතින් මේ තමුන්ම ඇති කරපු කල්චර් එක තමයි මේ. තමන්ගේ ඕන් මෙඩිසින් වල රසය තමයි දැන් මාළිගාව දරන්නේ. කෙසේ වෙතත් මේ හීනමානය ඇතුලේ ජීවත් වෙලා රටක් රවට්ටන එක ඉතාමත්ම වේගයෙන්ම නතර කරන්න ඕනේ. මේ රැවටීම කියන එක කුමුදුනි දැන් මේ දිගින් දිගටම අවුරුදු දෙකකට දැන් කිට්ටුයි. දැන් ලබන සැප්තැම්බර් මාසයේ අවුරුදු 2යි. මේ රැවටීම කියන කන්සෙප්ට් එක මම දැකලා මේ නීති සංගමේ සාකච්ඡා වෙලාවේදී හරි ලස්සන මාධ්‍ය කැම්පේන් එක. 22 වෙනි සංශෝධනය යට ගිහිල්ලා මම ඉන්න නෙවෙයි ආවේ යන්න ආවේ කියන උඩට ගත්ත හැටි. ඒ වගේ මේ මාධ්‍ය හරහා මේ මිනිස්සුන්ව රවට්ටන එකෙන් මේ රටේ ඉරණම මොන වගේ තැනකට එයිද? මම එක දෙයක් කියන්න කැමති. දැන් අභීත දැන් ඔය මාධ්‍ය කැම්පේන් කියන දේ මාලිමාව තමයි හොඳටම කරන්නේ. හැබැයි අපි දන්නවනේ ඔයගෙන් ටෙක්නික්ස් අපිත් දන්නවනේ. ඒකින්ද දැන් අපි දන්නවා මෙයාලා මේ කරන්නේ මේ හැබැයි මේවා මේ අව්‍යාජ ප්‍රකාශ නෙමෙයි. මේ ඔක්කොම ප්‍රොපගැන්ඩා වල කෑලි කියලා. අපි ඕක දන්නවා. හැබැයි බහුතර ජනතාව තාම දන්නේ නැහැ කනගාටුවට කාරණේ. ඉතින් ඒක නිසා අපි මමත් ඇත්තට මේ කතිකාවත් හරහා මම ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නේ ජනතාවට තේරුම් ගන්නන්න ප්‍රොපගැන්ඩා වලට අහු වෙන්න එපා. එක එක අය ගතකොළු වෙන්න එපා. බුදුන් වහන්සේ පවා කියලා තියෙන තමන්ගේ මෙච්චර ලෝකයේ අපේ හොඳම ධර්මය කියලා පිළිගන්න බුදුදහම පවා අහවලා කියපු නිසා අහවල් ගම්පති අහවල් භික්ෂුන් වහන්සේ කියපු නිසා පිළිගන්න එපා. තමන්ගේ නුවණින් විමසා බලලා තමුන්ට වැටෙනවා නම් තමුන් පිළිගත හැකි නම් පිළිගන්න කියලානේ. ජනාධිපතිතුමා 22 වෙනි සංශෝධනය සම්බන්ධවත් කොහොමද දැන් හිතන්නේ? කවුරුත් කවන්නේ මගේ නුවණින් මට ඕකේ වෙන මම කරනවා වගේ එකක්. ඉතින් මොකද ඉතින් මෙහෙමනේ එතුමා එහෙමනේ කියන්නේ අපි දන්නවා කුමාර සහෝදර එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ ජනාධිපතිතුමා එහෙමනේ කියන්නේ කුමාර සහෝදර ගල්ලගුරු වංචා කරලා නැහැ. විමල් ලමතුමා එහෙම දෙයක් කරයි කියලා ඔයාලා හිතනවද? හිතනවා. ඔව් එහෙමනේ කියන්නේ. ඉතින් අන්න ඒකයි මම කියන්නේ අන්න. අන්තිමේදී ඔක්කොම කරලා තියෙනෙත් එයාලා.
ඒක තමයි කියන්නේ ඔය වගේ උදාහරණයක් ගත්තොත් එතනීම පේනවනේ බුදුන් වහන්සේ පවා තමන්ගේ ධර්මය ගැන පවා එහෙම කියද්දි මාලිමාවයි කියන අපි කියනින්ද පිළිගන්න කියලා. ඒකම ඇවිල්ලා ෆන්ඩමෙන්ටල් එරර් එකක් මම නම් කියන්නේ. මා විශ්වාස කරන්නේ සද්භාවයෙන් තමයි මම මේක කරන්නේ. ඒක තමයි දැන් මෙතන නෑ ඔතන මාලිමාවේ තියෙන මම මේ ළඟදීත් මේ දැනම එකක් ඒගොල්ලන්ගේ අර අදහසක් තියෙනවා ඔය ඇවිල්ලා බෝල්ෂෙවික් ඔය වගේ පක්ෂවල ඔයගේ කට්ටියක තියෙන එකම එකක් තමයි විශේෂයෙන් ජවිපෙත් ඒවා ආభాෂණ හැදෙන කන්නේ. කියන්නේ ඒගොල්ලෝ හිතනවා එන් රිසල්ට් එක හොඳයි කියලා කියන සද්භාවය හොඳයි කියලා හිතනවා නම් යන මාර්ගය ගැන හිතන්න එපා. ඒ කියන්නේ දැන් මිනි මරාගෙන ගියාට කමන්නේ අපි හදන්නේ සුන්දර රටක් හදනවා කියලා තමයි කියන්නේ. එතකොට මිනිස්සු හිතනවා මිනිස්සුන් ඔළුවට දීලා තියෙන්නේ අපි මේ වැරදි වැඩ කරනවා. ඔව් අපි මරනවා තමයි. අපි අර කියන්නේ අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියුවා තමයි. අපි මේ බස් ගිනි තියුවා තමයි. අපි මිනි මැරුවා තමයි. හැබැයි අපේ අවසාන ප්‍රතිඵලය අපි මේකයි බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ තවත් මං හිතන්නේ ඒක එහෙම විය යුතු නැහැ. ඊට වඩා හොඳ ක්‍රමයක් යන්න පුළුවන් නම් අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට කිසිම විදිහකින් තමන්ගේ පෞද්ගලික ඒ කියන්නේ මොකද ඔක ඇවිල්ලා රටටම බලපාන දෙයක් වුන් කරගත්තට ඕක රටටම ගැළපෙන දෙ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඒක තමන්ටගේ මතවාදයට යා යුතු දුර මොකද්ද කියලා තමුන් තීරණයක් ගත යුතුයි. ඒ වගේම දැන් විශේෂයෙන්ම ඔය දැන් ඔය සල්ලි මේව කරනකොට කැට හොල්ලලා සල්ලි එකතු කරන කට්ටිය අහිංසක ළමයි නොකා නොබී කැට හොල්ලලා එකතු කරලා දුන්නට පස්සේ ඒ නායකවරු එකෙන් සිගරට් බොනවා ඒව දේවල් කරනවා. එතකොට දැන් තව මම හිතන වරුණ ওই කතාව කිව්වා. ලේසියට ඒගොල්ලෝ ගින් කරන්නේ පන්සලේ හරි දේවාලේ හරි කැටේ කඩනවලු. ඒකට ඒගොල්ලෝ හිතනවා මේ තමන්ගේ කෝස් එක කියන්නේ තමන්ගේ වැඩ කර තියෙන ඉලක්කය ඒක සුබ හොඳ දෙයක් නිසා අර පන්සලේ කැටේ කැඩුවට ප්‍රශ්නයක් නැහැ කියලා ඔවුන්ම තමුන් රවට්ටගෙන ඉන්නේ. ඉතින් ඒ මානසිකත්වය තමයි මම නම් කියන්නේ මේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ වගේම මාලිමාව පාවිච්චි කරන්නේත් ඒක. හරි. ඔහොම තමයි කුමුදුනී පහුවේ සතිය ගහපු බෝම්බය පත් වෙච්ච විදිය. මම හිතන්නේ අපි ප්‍රේක්ෂකයෝ විදියට ඔබත් මොකද්ද කිව්වේ කියලා හරියට දැනගන්න ඕන. සහ ඒ වැඩසටහන් වලට එරෙහිව කරන මේ ප්‍රොපගැන්ඩා මාකටිංස් හරියට ඉලක්ක කරලා කුමුදුනියව ඉලක්ක කරලා එහෙම නැත්නම් ඒකේ අන්තර්ගතය විකෘති කරලා කරන දේවල් වලට රැවටෙන්න එපා. කියන කතාව හරියට බලන්න. මේවට නම් හරියට ගෙවන්න ඕනේ මේ මම කියන කතාවලට. මේ කියන කතාව හරියට බලන්න කුමුදුනී බණ්ඩාර YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා සැදී ඉන්න. ඒක තමයි හොඳම වැඩේ. ඉතාමත්ම සුබපතන හොඳ ගමනක් YouTube channel එක පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම් 7යි මම දැක්කා subscribersලා 1000 පැනලා ගිහින් තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් කරගන්නව බැරි වැඩක්. හරිම අමාරු ඉලක්කයක් සපුරලා තියෙන්නේ. සුබපැතුම් කුමුදුනී මේ වැඩ ටිකට. බොහොම ස්තුතියි. ඇත්තටම ඔබේ අදහස් යෝජන හැමදේම මම ඉතාමත්ම ගරු කරන ඔබ YouTube ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණයෙක් විදිහට ඒ වගේම ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ මේකදී මගේ channel එක ගැන මතක් කරාට. ඉතින් අපිට තියෙන එක කොමන් කෝස් එකක් නේ. අපිට තියෙන අපි එකතු වෙලා තියෙන විවිධ පක්ෂවල කලින් හිටියට අපි දැන් එකතු වෙලා තියෙන රට වෙනුවෙන්. ඉතින් මම හිතනවා අපි වගේ like minded අය මගේ කතාවල් සහ මගේ channel එක මගේ content එක මම කියන්න යන දේ තේරුම් ගනි කියලා. හරි. එහෙනම් අපි ගිහින් එන්න. ලබන සතියේත් කුමුදුත් එක්ක තව වැඩසටහනකින් හම්බෙමු. ගිහින් එන්න.